Yo, what's up, my handsome gentlemen and my sexy ladies? It's Abis in the building again, as usual. Hope you guys doing well, right? Okay. Motherfucker, that's a what? That's a big okay. Right. වැඩි කතන්දර බා ඕනේ සොසා ට්‍රැක් එකක් රිලීස් කරලා තියෙනවා සොසාලි ට්‍රැක් එකේ නම තමයි No Reply ඩිස් ට්‍රැක් එකක් කියලා තමයි ආරංචි වැඩි කතන්දර බා ඕනේ අපි යමු ට්‍රැක් එක ලිසන් කරන්න let's go for the video alright මම ඇවිල්ලා ඉන්නවා සොසාලි No Reply official music video එක ඇතුළට අපි ආගෙන යමු okay Mendoza, alright, the money ain't Mendoza. I'm dirty, hey. Good morning, Deva, Suba, Davasak, Mangavadi. Itanne mage pare kamanak nanavadi. Asirwade onna devi yange magaki. Mamage pare yanne ehi mahatmayaki. Mula sunnange pa manginda ganna bimat. Bimat wanna me wahana ya pick up. හිත හොඳ උම්ලං වෙති මට සැප අවධානේ වැදගත්ම අම්මා කිව්ව දෙයක් ඔව් දෙයක් එක් දෙයක් උඹ වෙනස් එකෙක්කයා මම බලාපොරොත්තු උන්නේම කලාවේ එක්ලයක් වෙන්නයි පොඩි කාලේ ආවා මට බාධා මෙන්ම කැලලි මොන දේවල් වුණා මම කමත් නෑ නැවති හරි ඔව් හරි මං සිසාදාරත් ගත්තා විභාග උඩින් සම්මතේනව යකම ගරු කළ යුතු ගිරිසට මම බැඳා ඔව් මම වෙනස් එකෙන් මගේ ආරෙන්දිනා wow එකක හයි කවුද හුත්තෝ සෝසා wow ඌ විතරයි මේකේ ඉන්න ඕනා wow බල්ලෝ වගේ පුරයි මුගේ පොඩා wow කුඩු පුරයි බල්ල කුඩු පොඩා wow එකක හයි කවුද හුත්තෝ සෝසා wow ඌ විතරයි මේකේ ඉන්න ඕනා wow බල්ලෝ වගේ පුරයි මුගේ පොඩා wow කුඩු පුරයි බල්ල කුඩු පොඩා එක ළඟ අංක මම 6යි 7යි උපත නෑ තාම බාධා මම යන්නේ මගේ ගමන පාසල රාජකීය ඇඟ පුරාණ හර උත්කෝමන් සෝසා ඔව් උඹේ කං කහන ගම්බීර පුරුෂ මං කෙලින් බලයි ඇස් ඇති නැති පරතර මවයි බොරු තැන් කියවන්න කැමති නෑ මම ගැන දැන් පැටලිලි ලිහාගෙන කලාව කරන් අරහන් කැරියා මල් ළඟින් කැපියා මැරියා මගේ කුණු මැකියා පියපාන් සෝසා තව පියපාත් නැතුවා අම්මේ මම පියමා මිල අධික නනේ මෙසෙත් නම් වැඩේ මං කරා හිත හොඳ නම් උගේ මගේ ගානේ රැප් කරා නැනේ තාම එක ළඟ මන්නම් පල් වෙලා ගානගේම කොමකුඩ අවධානේ උස්සලා වේදනාවන් මතක පෙනුණු මගේ කැලලි අවදානම් සූදානම් ගතියෙන් අපි කැරලි පිහිසුණු මිනිසු පාපයකින් වැළලි සුදුසුන්නන් ගනිමාව උස්සලා බන්තැනකි අහරි මගේ ලේ බන්දන් රතේ අපි දැකේ පොඩි කාලේ උඹේ කුඩු සිල්පේ වැරදි මත හමදින් සමාජයේ විකේ උඹ බඩු වික හින්දා නේද කොල්ලෝ ගත්තේ I'm the king not the king උඹ වීරයෙක් සෙද්දකා උඹේ කැත කැලි හින්දා පරිවාසෙත් ලැකා බොරු බන කතා කියම් බුදු වෙන්න හිතා මොලේ නැති අඩු කුලේ උවරකා ඒ සන්නත් එක්කල්ලි උන් දෙන්නෙක් තඩි සූමෝ හිතන්න වෙන්නේ උන් පස්සග මානුන් වැඩක් නෑ ඒ දේවල් දැන් කලාව බං කරමින් යන් සෝසා උඩටම පියා පතු දැසමින් wow එකක හයි කවුද හුත්තෝ සෝසා wow විතරයි මේකේ ඉන්න ඕනා wow බල්ලෝ වගේ පුරයි මුගේ පොඩා wow කුඩු පුරයි බල්ල කුඩු පොඩා wow එකක හයි කවුද හුත්තෝ සෝසා wow විතරයි මේකේ ඉන්න ඕනා wow බල්ලෝ වගේ පුරයි මුගේ පොඩා wow කුඩු පුරයි බල්ල කුඩු පොඩා wow young Sousa no reply hey no reply hey rapping that yeah young Sousa
nice. Okay. First of all කියන්න තියෙන්නේ මේ මොකක්ද ඉස්සෙල්ලාම කියන්නේ right Smokey උඩ තමයි ඩිස් කරන්නේ right okay අපි description එක site එකේ දෙමු artist Rosaline music produced by Taisi on the tracks mix and mastered by Jaira Golds recording engineer by DK Lean producer production manager Fuzzy film by Osi Dekanayaka official clothing partner CUGS okay right special thanks දීලා දිනා මොටම alright nice okay සලාම කියන්න ඕනේ මචං මේ සොසාගේ මේ ටයිප් එකට එක සයිඩ් එකකින් මම කැමති මචං. ඒ කියන්නේ තාම අර දැන් තාම බීෆ් එක අල්ලගෙන යනවනේ. හරිද? අනිත් පැත්තෙන් එහෙම හිතෙද්දි මට හිතෙනවා බං ටයිම් වේස්ට් එකක් නේ කියලා. දැන් මේ බීෆ් එක ඉවරයිනේ. හරිද? ඒ කියන්නේ ඒක ඒ කාල කොහමරි මචං බීෆ් එකක් යනවා නම් ඒ කාල රාමුව ඇතුලේ ට්‍රැක්ස් එන්න ඕනේ. හරිද? දැන් මේක බං දැන් කොච්චර කාලද දැන් අර ඒ කඩුවන්නාවේ පෙන්තු ට්‍රැක් එක මොකක්ද ට්‍රැක් එක? මොකද්ද? උසෙන් බෝල්ට් නේද? ඔව් උසෙන් බෝල්ට් ට්‍රැක් එක දාලා ඉවරලා සොසාගෙන් රිප්ලයි ආවට පස්සේ again ආය ස්මෝකි කොහෙවත් දාලා තිබ්බේ නෑනේ ට්‍රැක්ස් එකක් හරි මොනෑම විදියකින් ඒක ආය ඇදිලා ආවේ නෑ එළියට. දැන් ආයෙම ඊට පස්සේ ඔය ලයිව් වුණාම නම් ඒක අතන්තර පැත්තක දාන්නකො අපි කතා කරමුකෝ ට්‍රැක්ස් ගැන. ට්‍රැක්ස් ආවේ නෑ ඊට පස්සේ ෂෝස් වල සිද්ධ වෙච්ච සීන් it's okay but අර ට්‍රැක්ස් ආවේ නෑ බීෆ් එක තාමත් ඇදීගෙන යනවා. හැබැයි මේ ට්‍රැක් එක දාන්න තිබ්බේ ඒ කාලේනේ. හරිද? දැන් දාලා ඉතින් වයි ආය. එහෙම එක්කුත් ඔළුවට එනවා. නේද? ඕකට මේ ළඟදී සිද්ධ වෙච්ච හොඳ උදාහරණේ තමයි දැන් කෙන්ඩ්‍රික් ගේ බීෆ් එකේ මේ බීෆ් එකේ කරලා අවුරුද්දකට විතර පස්සේ ආයෙම ඩ්‍රේක් ඩිස් කරනවා. again ඉතින් ඒක කවුරුත් මේ වැඩි ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒක ඩිස් කරනවා. එයා එතන රික් රෝස්ට් එහෙම ඩිස් කරනවා. ඉතින් ඒක අර ඒ වෙලාවේ මොමන්ට් එකේ තමයි මචං ඒක වැදගත් ඒ හයිප් එක. ඉතින් දැන් කතා කරන එක සයිඩ් එකකින් මට හිතෙනවා තේරුමක් නැද්දෝ කියලා. අනිත් එක තමයි මම හිතන්නේ ස්මෝකියෝ මේකට රිප්ලයි කරයි කියලා. රිප්ලයි කරයිද දන්නේ නැහැ. නිකම් හැබැයි අර පොයින්ට් එකට මම කැමතියි. තාම ඒ අර සීන් එක අල්ලගෙන ඔබ ගේමේ නම් මාත් ගේමේ එන්නේ ඇටිටියුඩ් එකට I like that shit. අනිත් පැත්තට මේකත් හිතනවා. එතකොට ඒක එහෙම මේ වෙලාවේ දාලා මෙහෙම ඔය ඩිස්ට්‍රැක්ට් එක බීෆ් එකක් ඇදගෙන යන වෙලේ සොසාට පුළුවන් නේද ඊට වැඩිය එයාගේ සයිඩ් එකෙන් එයාගේ මියුසික් එළියට දෙන්න. I'm just saying my thoughts. හරිද? so ඊළඟ කතන්දරේ තමයි විෂුවල් එක මරු මියුසික් වීඩියෝ එක කොහොමද තියෙනවා චූස් කරලා තියෙන ලොකේෂන් එකත් එක්ක හොඳට තියෙනවා. අපි ට්‍රැක් එක ආයෙ රිලීසින් කරමු. එන්න බෑන. පටන් ගන්නෙම කෙලින්ම ස්මෝකියෝ ඇඩ්‍රස් කරලා money ain't over. I'm dirty. Good morning දේවා සුබ දවසක් මං අවදි. අය good morning ඒවා කියලා කියන්නේ මේක දාලා තිබ්බේ උදේ නේද? උදේම දාලා තිබ්බේ. දන්නේ මගේ පාරේ ගමනක් නෑ නැවති. ආශිර්වාද ඕන දෙවියන්ගේ මගකි. මමගේ පාරේ යන්නේ එහි මහත්වයකි. මුල සුන්නන් එපා මං ඉඳ ගන්න බීමත් වන්නන් මේ වාහනය පිකප්. හිත හොඳ උම්ලං වෙති මට සැප. අවදානේ වැදගත්ම අම්මා කිව්ව දෙයක්. ඔව් දෙයක් එක්කයා උඹ වෙනස් එකෙක්කයා. මම බලාපොරොත්තු උන්නේම කලාවේ එක්ලයක් වෙන්නයි පොඩි කාලේ. ප්‍රොඩියුසින් මරු හරිද ට්‍රැක් එකේ අව මට බාදා මෙන්ම කැලලි මොන දේවල් නම් මම කමත් නෑ නැවති හරි ඔව් හරි මං සිසාදාරත් ගත්තා විභාග උඩින් සම්මතේ නවයක් දැම්මා ගරු කළ ඔව් හරි මම ශිෂ්‍යාදාර අරගෙන විභාග ඒ නමයක් දැම්ම කම ශිෂ්‍යාදාර අරන් දාරත් ගත්තා විභාග උඩින් සම්මතේ නවයක් දැම්මා ගරු කළ ආදාරත් ගත්තා විභාග උඩින් සම්මතේ නවයක් දැම්මා ගරු කළ යුතු ගිරිසට මම රයිට් ඒක මෙහෙමයි ශිෂ්‍යාදාරත් ගත්තා ඒ නමයක්
ඒ නවයක් දැම්මා. ඒක එක සයිඩ් එකට ගියම ශිෂ්‍යාධාර සාමාන්‍යයෙන් දෙන්නේ ස්ට්‍රගල්ස් වල ඉන්න කට්ටියට නේද? සාමාන්‍යයෙන් එහෙමනේ ශිෂ්‍යාධාර දෙන්නේ. ශිෂ්‍යෙකුට ආධාර දෙන්නේ. ඒකත් අරගෙන හරි ඒකත් මම ගත්තා. ඒකත් අරගෙන ඉවරලා මගේ ස්කිල් එක මම හොඳටම පෙන්නුවා කියන එක ඒ බාර් එකෙන් එළිය ගන්න පුළුවන් නේ. අහග උඩින් සම්මතේනව යකම ගරු කළ යුතු විරිසට මම බැඳා. ඔව් මම වෙනස් එකෙන් මගේ ආරන්දිනා. wow wow එක ගහයි කවුද හුත්තෝ සෝසා. wow wow ඌ විතරයි මේකේ ඉන්න ඕනා. බාස් වයන එකක් කවුද හුත්තෝ සෝසා ස්මෝකියෝ අහන්නේ ස්ටේජ් එකේදී. ඊළඟ බාර් එක ඌ විතරයි ඌ විතරයි මොකද? ඔව් ඌ විතරයි මේකේ ඉන්න ඕනේ කියලා. wow wow ballo wage purai munge poda. wow wow kudu purai palla kudu pola. wow කුඩු බෝලා කුඩු ස්ප්ලිප් එක මචං කුඩ්ඩා කියන සීන් එක කුඩු purai munge poda. wow wow kudu purai palla kudu pola. wow wow ekka hai kauda hutto sosa. wow wow ඌ විතරයි මේකේ ඉන්න ඕනා. wow wow ballo wage අනිත් තමයි ඒක ඒ බාස් ටික අරගෙන තියෙන කෝරස් එකට ට්‍රැක් එකේ. purai munge poda. wow wow kudu purai palla kudu pola. එක ළඟ අංක මම 6යි 7යි උපත නෑ තාම බාධා මම යන්නේ මගේ ගමන. පාසල රාජකීය ඇඟ පුරන් රෝඩි කොලෙජ් ගන්නෝරුනේ. මම බාධා මම යන්නේ මගේ ගමන. පාසල රාජකීය ඇඟ පුරන් ආහාර උත්තමන් සෝසපෝ උඹේ කං කහන. ගම්බීර පුරුෂ මං කෙලින් බලයි ඇස්. නැති නැති පරතර මවයි බොරු තැන්. කියවන්න කැමති නෑ මම ගැන දැන්. පැටලිලි ලිහාගෙන කලාව කරන් අරහන් කැරියා වල්ලඟින් කැපියා මැරියා මැරියා මගේ කුණු මැකියා. පියපන් සොසතව කියපන් නැතුවා අම්මේ මම පියපන්. මිල අධිකනනේ මෙසෙත් නම් අතනමරු ප්‍රොඩියුසින් සහ ෆ්ලෝ එක ඩින් ඩොන් දෙපැත්ත නැතුවා අම්මේ මම පියපන්. මිල අධිකනනේ මෙසෙත් නම් වැඩේ මං කරා හිත හොඳ නම් උගේ මගේ ගානේ රැප් කරා නැනේ තාම එක ළඟ මන්නම් පල් වෙලා ගනගේම කොමකුඩ අවදානේ උස්සලා. වේදනාවන් මතක පෙනුණු මගේ කැලලි අවදානම් සූදානම් ගතියෙන් අපි කැරලි. පිහිසුණු මිනිසු පාපයකින් දැලලි සුදුසුනම් ගනිමාව උස්සලා බන්තැනකි. හරි සුදුසු නම් ගනිමාව උස්සලා බන්තැනකි. මිනිස්සු තමයි තිබ්බෙමාව උඩින් උඩට උස්සා. උන් දන්නවා කවුද සුදුස්සා? යකින් දැලලි සුදුසුනම් ගනිමාව උස්සලා බන්තැනකි. හරි මගේ ලේ බන්දන් රතේ අපි දැකේ පොඩි කාලේ උඹේ කුඩු සිල්පේ. එක් කාටද කියන්නේ? අපි දැක්කේ පොඩි කාලේ උඹේ කුඩු සිල්පේ. ඒකත් ස්මෝකියට වෙන්න ඇති ඇංගල් කරන්නේ. එයාගේ කාලේ අපු ට්‍රැක්ස් ඒ වයිබ් එකේ සීන් එකේ ඉන්න කාලේ පොඩි කාලේ උඹේ කුඩු මේ සිල්පේ දැක්කා කියලා කියනවා. අගේලේ බන්දන් රතේ අපි දැකේ පොඩි කාලේ උඹේ කුඩු සිල්පේ. වැරදි මත හමදින් සමාජයේ විකේ උඹ බඩු වික හින්දානේ. වැරදි මත හම අපි දැකේ පොඩි කාලේ උඹේ කුඩු සිල්පේ. වැරදි මත හමදින් සමාජයේ විකේ උඹ බඩු වික හින්දානේ ද කොල්ලෝ ගත්තේ I'm the king not the king උඹ වීරයෙක් සෙද්ද no the king scene එක no the king වික හින්දානේ ද කොල්ලෝ ගත්තේ I'm the king not the king උඹ වීරයෙක් සෙද්දකා උඹේ කැත කැලි හින්දා පරිවාසෙත් ලැග්ගා. ඒ බාර් එක මොකද? උඹේ කැත කැලි හින්දා පරිවාසෙත් ලැග්ගා. ඒ මොකක්ද ඒ සීන් එක? what is that? ඒ බාර් එක කාටද කියන්නේ? ස්මෝකියෝ හින්දා පරිවාසෙ ලැග්ග කතන්දරයක් සෝසාගේ එහෙම එකක්ද කියන්නේ? එහෙම නැත්නම් ක්‍රූ එක ඇතුලේ මොකක් හරි කතන්දරයක් ගැනද කියන්නේ? පොඩ්ඩක් හිතන්න පල්ලා කමෙන්ට් එකක් දාන්න. වීරයෙක් සෙද්දකා උඹේ කැත කැලි හින්දා පරිවාසෙත් ලැග්ගා. බොරු බන කතා කියම් බුදු වෙන්න මොකද මං මේ ගේම කිව්වේ මචං? නෑ ඒ ගේම නැදුවේ නේ. අර අංක 7 ට්‍රැක් එකේ එයා කියනවනේ ඇතුළේ කතන්දරයක් ප්‍රිසන් එකේ කතන්දරයක් ඒකත් එක්ක එයා ෂවුට් අවුට් එකක් දෙනවා AJ ගේ ලයින් එක. හරිද? එතකොට හැබැයි ඒක ඒ පැත්තට ඇතුළේ කතන්දරයක් විදියට කරගුවොත් මේ දෙන්න තාම එකට ඉන්නවනේ. මම කියන්නේ මෙන් මෙලා හිටියට මේ ක්‍රූ එක වයිස්
හැබැයි එන්නගෙන් beef එක පේන්නේ නැහැ right කැලින්ට පරිවාසෙත් ලැක්කා බොරු බන කතා කියම් බුදු වෙන්න හිතා මොලේන බොරු බන කතා කියම් බුදු වෙන්න හිතන් ඔය බුදු වෙන නිර්වාණ scene එක ස්මෝකි වෙනවා පරිවාසෙත් ලැක්කා බොරු බන කතා කියම් බුදු වෙන්න හිතා මොලේ නැති අඩු කුලේ උව රැකා ඒක fans ලාට කියන්නේ වාද මොලේ නැති අඩු කුලේ උව රැක්කා මේ මම කියන්න දෙයක් හරිද Facebook එකේ හරි TikTok එකේ හරි කවුරු හරි ආටිස්ට් කෙනෙක්ගේ ෂෝට් එකක් රීල් එකක් දැකලා ඒකෙන් ඒ ආර්ට් එක මයින්ඩ් යන්න එපා. හරිද? also ක්‍රියේටර් කෙනෙක් වුණා. උදාහරණ උදාහරණේ මම කියමුකෝ දැන් මම ෂෝට් එකක් දානවා රීල් එකක් දානවා. ඒ ෂෝට් එකෙන් රීල් එකෙන් ඒක මම ෆුල් වීඩියෝ එක බලන්න නැතුව ගිහිල්ලා අයිඩියා එකක් ගන්න යන්න එපා. එහෙම කරනවා නම් උඹ නම්බර එකේ බත් කන හරකෙක්. හරිද? හරිද ඒක ගිහලා අහන්න ෆුල් රැක් එක අහන්න මොකද්ද මේ සීන් එක කියලා බලලා අර නම් පොඩි ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන යනවා Facebook එකෙන් TikTok එකෙන් තමයි රැප් අහන්නේ ඒකෙන් තමයි කන්ටෙන්ට් බලන්නේ එහෙම නෙමෙයි බා Facebook එකයි TikTok එකයි ඒ platforms තියෙන්නේ long video එක promote කරන්න ඒක promoting platforms හරිද in my POV එතකොට ඒකේ දාන එකෙන් මැනලා full video එකේ තියෙන දේවත් එතකොට කිසිම දෙයක් බලන්නේ නැතුව අර short එකෙන් මැනලා දෙයක් ඔලුවට දාගන්නවා කියන්නේ අර කිව්ව જાතියේ ඩයල් තමයි. හරි. ඒක එකක් ඒ නැතත් මෙතන ඉතින් අර ෆෑන්ස් ලාට කියන්නේ අඩු කොල්ල මොල උම්ම රැක්කක් කියලා. ඒක ෆෑන්ස් ලාට පය කරා. අර වහල් ෆෑන්ස් ලාට මං හිතන්නේ කියන්නේ ඔය වහල් සීන් එකත් ඉතින් බා හැමෝගෙම ඇතුලේ පොඩි වහල් පාට් එකක් තියනවා නැත්නම් නෑ කියන්න බෑ හැම කෙනෙක්ගේම ඇතුලේ ඒක තියෙන හැබැයි සෙට් එකක් ඉන්නවා ඕවර් too much. හරිද? ඒක අතින් එහෙම කට්ටිය ඉන්න එකත් හොඳයි. ඉතින් එහෙම නැති වුණාම අවුල්නේ හැමෝම ඉන් බැලන්ස් එකේ තියෙන්න ඕනේ මචං. ඕව යන්න හොඳ නැහැ කිසිම දෙයක්. නොමල් එකේ තියෙන්න ඕනේ. වහල්ලුත් ඉන්න ඕනේ. ඔය සීන් එක බැලන්ස් එකේ යන්නේ. හරි. පිළිමි. යම් බුදු වෙන්න හිතා මොලේ නැති අඩු කුලේ උව රැකා ඒක බාර එකක් කෙලින්ම ගන්න බෑන්ලා. ඒ සන්නත් එක්කල්ලි උන් දෙන්නෙක් තඩි සූමෝ සන්නද්දයි කල්ලි උන් දෙන්නෙක් තඩි සූමෝ හිතන්න වෙන්නේ උන් අස්සගමානුන් වැඩක් නෑ ඒ දේවල් දැන් කලාව මං කරමින් යන් සෝසා උඩටම පියා පතු දැසමින් wow wow එක හයි කවුද හුත්තෝ සෝසා wow wow විතරයි මේකේ ඉන්න ඕනා wow wow බල්ලෝ වගේ පුරයි මුන්ගේ පොඩා wow wow වක්තු පුරයි බල්ල කිතු පොඩා wow wow නයිස් කෝරස් එකෙන් පස්සේ ට්‍රැක් එක ඉවර වෙනවා මොකද හිතන්නේ ඉතින් ඔයා මට නම් ඉතින් ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ මම කලින්ම ගිය වීඩියෝ එකේ ඒ ඇටිටියුඩ් එකට මම කැමති ඒත් එක්ක මට අනිත් පැත්තට හිතනවා ඉතින් දැන් දඟලලා දැන් ආයෙම බීෆ් එක ඇදලා අරගන්නේ ඇයි තේරුමක් තියනවද කියලා. ඉතින් එයාට ඕන නම් ඒක කරන්න පුළුවන් ආටිස්ට් ඕන නම් it's okay. මගේ දේවල් කිව්වේ. හරිද? Right. Okay. Yes sir. We come to the end of this video. Make sure to subscribe this channel and hit the like button. You know? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ කමෙන්ට්ස් දාගෙන යන්න කතා බහට ලක් කරන්න. මොකද මේ වෙන්නේ කියලා මේ සිද්ධිය ගැන. හරිද? ඒක ඔයාලට තමයි බාර. Right? Okay. ඉතින් ගිල්ලෙන්න ජයවා. Always keep a damn fucking eyes on the damn fucking price as usual. Don't lose your price, motherfuckers. It's your price, right? Keep going. Believe in yourself. See you soon, right? You know I'm just playing it to people, right? I love you, mommies. See you soon. Bye bye.